2017 සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය කොමර්ස් පේපර් එක සාකච්ඡා කරන්න හදන්නේ. අපි කෙලිම වැඩේට බහිමු. මම දන්නවා දැන් ෆස්ට් පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවා මේ වෙනකොට. ඒක 1 සිට 16 දක්වා ප්‍රශ්න ටික හැදෙන්නේ BS වලින්. බිස්නස් ස්ටඩීස් ප්‍රශ්න ටික අපි මුලින් සාකච්ඡා කරමු. ඊළඟට 17 සිට ඉතින් 40 දක්වා ප්‍රශ්න ටික accounting වලින් හැදෙනවා. මම මුලින්ම සාකච්ඡා කරන්නම් BS ප්‍රශ්න ටික, බිස්නස් ස්ටඩීස් ප්‍රශ්න ටික. ඔයගොල්ලන්ට එන ගැටලු අහන්න. මම ගොඩාක් විස්තර කරන්නේ නැහැ අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු නිසා සහ කාලිත ආසන්න නිසා. එදි මයික් එක ඔන් කරලා කතා කරලා ප්‍රශ්න අහන්න, නැත්නම් ගැටලු විසඳ ගන්න බෑනේ. ප්‍රශ්න හැමම ඉදරුවේ මේ පාර විභාගයට යනකොට. හරි පුතේ, එහෙනම් මේ බලමු. පහත සඳහන් සිද්ධිය ඇසුරින් ප්‍රශ්න අංක 1 සිට 5 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ශක්ති කන්ස්ට්‍රක්ෂන් නමින් පදිංචිය සඳහා ගෙවල් ඉදිකර දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශක්තිට 2016 වර්ෂයේදී හොඳම ඉදිකිරීමේ සම්මානය හිමි විය. තමා විසින්ම පොලුස්සා සකස් කර ගන්නා ලද ගඩොල් පමණක් සිය ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරයි කියලාත් කියනවා. මෙම සිද්ධියේ ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරය විසින් සපුරාලන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? හරි පහසු. ඉතින් දන්නවා මූලික මිනිස් අවශ්‍යතා ගැන කතා කරලා තියෙනවා. අපි අවශ්‍යතා 9ක් ඇත්තරම කතා කරනවා. පොඩ්ඩක් ඒක මතක් කරගෙන ගියොත් ආපහු ආහාර කියලා අවශ්‍යතාවයක් අපි කතා කරනවා නේද? ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, sannivedana, ආරක්ෂාව, විනෝදය, 9ම අපි ලියලා තිනවා අකුරක් හරි වෙන්නේ. හරි. එතකොට මේ ඒ අතරින් මේ සිද්ධිය සම්බන්ධ මූලික මිනිස් අවශ්‍යතාවය තමයි අහන්නේ. විස්තර කරන්න දෙයක් නැහැ. නිවාස කියන අවශ්‍යතාවය තමයි ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයෙන් සම්පූර්ණ වෙන්නේ. right. අපි ප්‍රශ්න අංක 2ට ආවොතින් මෙම සිද්ධියේ සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද? ව්‍යාපාර සංවිධාන වර්ග මතකදී අපි ඒක චුට්ටක් ගමු අපහු. ව්‍යාපාර සංවිධාන වර්ග ගත්තොත් එක එක විදිහට අපි වර්ග කරානේ. මුලින්ම අපි ව්‍යාපාර සංවිධාන හිමිකාරීත්වය අනුව වර්ග කරා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ පොදු එහෙම නැත්නම් රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා. ඊළඟට අරමුණ අනුව වර්ග කරා. මේ ගොඩක් වඩ මතක් වෙන්න ඕන. පරිමාණය අනුව වර්ග කරා. ඉතින් මෙතනදී අපි බලමු මෙයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන කාරණේ. මෙම සිද්ධිය සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරය අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද නේ? එතකොට මේක ඒක පුද්ගල ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද, සංස්ථාපිත සමාගම්ද, සමිති සංවිධානද? මේ කියනවා මේ ශක්ති කන්ස්ට්‍රක්ෂන් තමා විසින්ම පුළුස්සා සකස් කරගන්න ලද ගඩොල් විතරක් ඉදිකිරීම කටයුතු සඳහා භාවිතා කරන කතාවකුත් කියනවා. ඉතින් මෙතන කීප දෙනෙක් ගැන සඳහනක් නැහැ. ඒ නිසා අපිට මේක ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට තමයි ගන්න වෙන්නේ. සමිතියක් නෙවෙයි, සමාගමක් නම් සීමා සහිත ඒ කරුණු ටික තියෙන්න ඕන. හවුල් ව්‍යාපාරයක් බවට කිසිම සාක්ෂියක් නැහැ මේකේ. මේ දේවට උත්තරයට ගන්න තියෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාර තමයි. right. ප්‍රශ්න අංක 3 ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරය විසින් භාවිතා කරන ලබන ගඩොල් අයත් වෙන නිෂ්පාදන සාධකය. දැන් ඔයාලට මතකද නිෂ්පාදන සාධක මාතෘකාව? factors of production. දැන් නිෂ්පාදන සාධක කියන්නේ අපි ව්‍යාපාරයක් නැත්තම් නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා පවත්වාගෙන යද්දී අවශ්‍ය වෙන සම්පත්නේ. ඒවා ප්‍රධාන වර්ග 4යිනේ තිබ්බේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන ව්‍යවසායකත්වය කියලා නේ. මතකයි ඒවා. භූමිය තියෙනවා, ලෑන්ඩ්. ශ්‍රමය තියෙනවා. සහ ප්‍රාග්ධනය තියෙනවා, ව්‍යවසායකත්වය තියෙනවා. මේ 4 ඇතුලෙන් භූමිය කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබුණ එකක්. අපි එහෙමම භාවිතා කරනවා. මේක නිතර අපිට වද දෙන ප්‍රශ්නයක් නේ. මේ භූමිය ප්‍රාග්ධනය. ශ්‍රමය කියන්නේ මේ කටයුත්තට යෙදෙන මිනිසාගේ කායික හා මානසික දායකත්වය. ප්‍රාග්ධනය කියන්නේ මේකට යොදා ගන්න මිනිසා විසින් සකස් කරපු දේවල්. ඒතර ව්‍යවසායකත්වය මේ සාධක තුන එකතු කරලා බිස්නස් එක පටන් අරන් කරගෙන යන වැඩේ ව්‍යවසායකත්වය. right. එතකොට අපේ ප්‍රශ්නෙට ගියොත් ගඩොල් කියන එක අයිති වෙන්නේ භූමිය වෙන්න බෑ. ස්වභාව ධර්මයෙන් ගඩොල් හම්බෙන්නේ නැහැ අපිට.
වැරද්දක් කරොත් එහෙම අයියෙන් කඩලක් එන්න පුළුවන් ඔළුවට. වැරදි වැඩ මොන හරි කරත් එහෙම නේද? ස්වභාව ධර්මයෙන්. ඒ අරින්නේ නැහැ. ක්‍රමය නෙවෙයි. ගඩොල් වට එක තේරුණානේ. ප්‍රාග්ධනයනේ මිනිසා විසින් සකස් කරගත්තු දෙයක්. ගෙවල් හදන්න අවශ්‍ය වෙන. පිළිතුරු අංක 3 නිවැරදි. ප්‍රශ්න 4. ඉහත සිද්ධියේ සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න. මට මතකයි කතාව දැන් ශක්ති කන්ස්ට්‍රක්ෂන් මේදී. ඒකේ නිවැරදි ප්‍රකාශය. මෙම ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. බෑ නේද? මොකද ඔයා දන්න දැන් ශක්ති කන්ස්ට්‍රක්ෂන් පවත්වාගෙන ශක්තියට. ඔව් මේක ඉතින් අපි හිතමු ශක්තිගේ නමේ තව කොටස් ඇති. කොහොමනත් එයාගේ සම්පූර්ණ නම භාවිතා වෙලා නැහැ කියන අදහසින් ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ නමින් හැර වෙනත් නාමයකින් ව්‍යාපාර නාමය තියෙනවා නම් ඒක ලියාපදිංචි කරන්න ඕන කියලා අපි දන්නවා. ඉතින් ඒක වැරදි කියලා ගමු. මේ ව්‍යාපාරයේ ගඩොල් සඳහා වන පිරිවේ ඍජු නිෂ්පාදන පිරිවැයකි. දැන් මෙයා ගඩොල් පාවිච්චි කරන්නේ ගෙවල් හදන්නනේ. ඔව් එතකොට ඒක ඍජු නිෂ්පාදන පිරිවැයක්. මෙම ව්‍යාපාරයේ නීතිමය පුද්ගල භාවයක් ඇත. ඒක වැරදි. මොකද ඒක පුද්ගල ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නැහැ. ආදන්නවා මේ සංස්ථාපිත සමාගම් වලට තමයි ඒක තියෙන්නේ. මේ ව්‍යාපාරය සම්බන්ධව ශක්තියගේ වගකීම සීමිතය. නෑ ඒක පුද්ගල ව්‍යාපාරයක වගකීමත් අසීමිතයි. ව්‍යාපාරයේ ණය බේරුම් කරන්න ව්‍යාපාරයේ සම්පත් මදි වුණොත් අයිතිකරුගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඒක අසීමිතයි. අපෙන් අහන්නේ නිවැරදි ප්‍රකාශය නම් පිළිතුරු අංක 2 තමයි. නිවාස හදන්න ඕන වෙන මූලිකම ද්‍රව්‍ය තමයි ඍජු ද්‍රව්‍ය තමයි ගඩොල් කියන එක. right ප්‍රශ්න අංක 5. ගෙවල් ඉදිකිරීම සඳහා ශක්ති විසින්ම නිපදවන ගඩොල් ලබා දීම අයත් වන කළමනාකරණ කාර්යය වන්නේ. දැන් මේකෙදි චුට්ටක් මතක් කරගමුද කළමනාකරණ කාර්යයන් කිව්වහම මම මේක නිතර මතක් කරපු එකක්. මැනේජ්මන්ට් කියන එක කළමනාකරණය කියන එක. දැනනේ. දැන් කළමනාකරණ කාර්යයන් ප්‍රධාන 4ක් තියෙනවා. අපි කියන්නේ functions of management. කළමනාකරණ ශ්‍රිත ප්‍රධාන 4ක් තියෙනවා. planning මම ඉංග්‍රීසියෙන් ලිව්ව එකයි organizing leading and controlling. නේ ඔයගොල්ලෝ ආදරයට කිව්වේ පොල්කෝ කියලා. එතකොට කළමනාකරණ planning කියන්නේ සැලසුම් කරණය. ඒ කියන්නේ අරමුණ තීරණය කරනවා. ඒ අරමුණට ළඟා වෙන්නේ කොහොමද කියලා තීරණය කරනවා. organizing සංවිධානකරණය. ඒකෙදී අපි කිව්වා ඒ අරමුණ කරා ළඟා වෙන්න ඕන විදිහට වැඩ ටික බෙදලා ඒවට තනතුරු ඇති කරලා ඒවට සම්පත් සපයලා ඒ කාරණා ටික කරගන්නවා. ලීඩින් කියන්නේ මෙහෙවීම. මෙහෙවීමදි වෙන්නේ ඒ මානව සම්පත අදාළ අරමුණ කරා ගෙනියන්න අවශ්‍ය පෙළඹවීම සිදු කරනවා. කන්ට්‍රෝලින් පාලනය කියන එක අන්තිම එක. ඒකදී කරන්නේ මේ වැඩ කටයුතු සිද්ධ වෙද්දී තියෙන අඩුපාඩු හොයා බලලා ඒව නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු ඉටු කරනවා. ඉතින් මේක ඇතුළේ අපි ගත්තොත් අපේ සිද්ධිලා දාලව දැන් පැහැදිලි වෙන්න ඕන. ගඩොල් තමයි ලබා දෙන්නේ. වැඩ ටික කරගෙන යන අවශ්‍ය ගඩොල් දෙනවා කියන්නේ සැලසුම් කරන්නේ නෙවෙයි. මෙහෙවනවා මානව සම්පතට උපදෙස් දෙනවත් නෙවෙයි. පාලනය කියන අඩුපාඩුවක් හොයලා හදනවත් නෙවෙයි. පැහැදිලි සංවිධානකරණය අවශ්‍ය සම්පත් ලබා දීමක් කරන්නේ. right ප්‍රශ්න අංක 6 ව්‍යාපාර කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්හි අරමුණු කිහිපයක් පහත දැක්වේ. අපි දන්නවනේ ව්‍යාපාර වලට ඇල්මක් දක්වන පාර්ශව ඉන්නවනේ ගොඩක්. ස්ටේක් හෝල්ඩර්ස්ලා නැත්නම් ඇල්මැති පාර්ශව. ඒගොල්ලෝ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, රජය ඒ ඇල්මැති පාර්ශව නිකන්ම නෙවෙයි ව්‍යාපාරයට ඇල්මක් දක්වන්නේ මොනවා හෝ අරමුණක් ඉටු කරගන්න. එතකොට අපි බලමු මේ සාධාරණ වැටුපක් කියන එක හරි සරලයි. ඉතින් මේවා මම හිතනවා මම මේ පෙරේදා විශේෂත්ව ප්‍රශ්න පත්‍රය බැලුවා ඊට වඩා ලේසි මේවා. ඒ නිසා මේක අර ලේසි මේකක් ගන්න පුළුවන්. චුට්ටක් මේ පාස් පේපර්ස් ටික බලලා පොඩ්ඩක් සෝදානම් වෙලා යන්න. ඒ සාධාරණ වැටුපක් ලබා ගැනීම. නේද? ඒතර වැටුප ඕන වෙන්නේ සේවකයෙකුට. බදු අය කර ගැනීම. ටැක්ස් ආණ්ඩුවෙන් තමයි. දැන් මම මේ පාර 2025 LL පේපර් එකේ බැලුවා. ඒකෙත් තියෙන මේ වගේ ප්‍රශ්න.
ප්‍රශ්න අංක 31 බදු අය කර ගැනීම කියන්නේ රජය ආණ්ඩුව තමයි ව්‍යාපාර වලින් බදු අය කරගන්න උනන්දු වෙන්නේ. අඛණ්ඩව ඇනවුම් ලබා ගැනීම. ඕඩර්ස් ගන්න. ඇනවුම් කියන්නේ ඕඩර්නේ. ඕඩර් ගන්න උනන්දු වෙන්නේ ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ගනුදෙනු කරුවෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සප්ලයර්ස්ලා දෙපැත්ත තමයි ඕඩර්ස් ගන්නව හෝ දෙනවා කියන එකෙන්. සැපෙම් කරොත් බලමු මේකට ගැලපෙන විදිහ කොහොමද තියෙන්නේ කියලා. සාධාරණ වැටුපක් ගන්න සේවකයෝ බදු අය කරගන්න රජය. එහෙනම් ඉතින් උත්තරාංක එක තමයි ගන්න වෙන්නේ සැපෙම් කරවෝ. ඇනවුම් ලබා ගන්න. මෙතෙන්දී ඇනවුම් අදහස් කරගෙන ගනුදෙනු කරුවන්ගේ ඇනවුම් නෙවෙයි. සප්ලයර්ස්ලාගේ නැත්නම් අමුද්‍රව්‍ය එනාදී සපයන අයගේ ඇනවුම් පැත්තයි කතා කරලා තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න අංක උත්තරාංක පැහැදිලි එහෙනම් එක. ප්‍රශ්න අංක 4 එනවා ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත්තුපාදී නිම කිරීම. මාස්ටර් ඩිග්‍රී කරලා තියෙනවා මේ බිස්නස් මැනේජ්මන්ට්. දැන් අයිතිකරුනේ. දැන් මේක මේ පාඩම මතක් වෙන්න ඕන මොනවාද? ව්‍යාපාර පරිසරය කියන පාඩම, අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. දැන් මේකේ ශක්තියින් තියෙන්නේ අපෙන් අහන්නේ ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන අභ්‍යන්තර පරිසරය. හොඳ පැත්ත අභ්‍යන්තර පරිසරය. දුර්වලතා කියන්නේ අභ්‍යන්තර පරිසරයේ තියෙන අයහපත් පැත්ත. අවස්ථා තියෙන්නේ බාහිර පරිසරයේ හොඳ පැත්ත. තර්ජන කියන්නේ බාහිර පරිසරයේ තියෙන නරක පැත්ත. එතකොට මේ අයිතිකරු ඉන්නේ අභ්‍යන්තර පරිසරය වුණ එකම. අයිතිකරු කළමනාකරු සේවකයෝනේ අභ්‍යන්තර පරිසරයේ හිටියේ. දැන් අයිතිකරුට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් තියෙනවා කියන්නේ එතන පශ්චාත්තුපාදියක් තියෙනවා කියන්නේ මාස්ටර් ඩිග්‍රී එකක් තියෙනවා කියන්නේ ශක්තියක්. එයාට හොඳ හැකියාවක් තියෙනවා මේක කළමනාකරණය කරගෙන යන්න. එතකොට ඉතින් ඒක අල්ල ගන්න ඕන අභ්‍යන්තර පරිසරයේ තියෙන හොඳ පැත්තක් ශක්තියක්. හරි. ප්‍රශ්න අංක 8 පහත දැක්වෙන්නේ චෙක් පතක චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුවයි. මතකද මේවා චුම්බක තීන්ත අක්ෂර හැඳුනුම් තීරුව. අපි ඉංග්‍රීසියෙන් කිව්වා MICR තීරුව කියලා නේද? MICR තීරුව. හරි. magnetic ink character recognition කියන එක. අතර මේ MICR තීරුවේ පිළිවෙලින් ගත්තොත් හරි මේ වචනේත් මතක් වෙන්න ඕනේ චෙබෙෂාගි කියන එක. අපි එහෙම කතා කරා. පිළිවෙලින් මේ චෙක් පතේ තියෙන අංක ටික අපි එතනට ගිහින් බලමු. මුලින්ම තියෙන චෙක් පත් අංකය. බැංකුවේ අංකය, ශාඛා අංකය, ගිණුම් අංකය. ඕකනේ අපි චෙබෙෂාගි කියලා පාඩම් කරේ. චෙක් පත් අංකය, බැංකුවේ අංකය, ශාඛා අංකය, ගිණුම් අංකය. ඉතින් අපි අහන්නේ AC වලින් තියෙන්නේ මොනවද කියලා නම් පැහැදිලි. A වලින් චෙක් පත් අංකය. B අහලා නැහැ. C වලින් ශාඛා අංකය නේ. උත්තරංක 3 නිවැරදි. චෙක් පත් අංකය සහ බැංකු ශාඛා අංකය කියන. ප්‍රශ්න 9. සේපාලගේ නමට ලැබුණු රේඛිත චෙක් පත. දැන් මේව ගැන තියෙන ගැටලු ඇහුවොත් තමයි මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. මම තියෙන ප්‍රශ්නයක් අහලා අහන්න ඕම. මෙසේජ් නම් දෙන්නට මට වැඩි බැලෙන්නේ නැහැ. ඔය ප්‍රශ්න ඇහුවොත් ගැටලු පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ආට අවස්ථාව තියෙනවා. සේපාලගේ නමට ලැබුණු රේඛිත චෙක් පත ඔහු ගාල්ල මහජන බැංකුවේ ඇති තම ජංගම ගිණුමේ තැන්පත් කිරීමට ඉදිරිපත් කළ විට බැංකු නිලධාරියා එය තැන්පත් කළ නොහැකි බව දැනුම් දෙන ලදී. රයිට්. රේඛනය කුමක්ද කියලා අහන්න. ඉස්සෙල්ලම මේ රේඛනය කියන එක මතක ඇති ඕගොල්ලන්ට. චෙක් පතක මුහුණත සරල සමාන්තර රේඛා දෙකක් ඇඳීම හෝ බැංකුවක නමක් සඳහන් කිරීම. මේකට රේඛනය කියන්නේ. දැන් මේවට පේන්න තියෙන රේඛන කීපයක්. රේඛනය කරන්නේ චෙක් පතක් චෙක් පතට අමතර ආරක්ෂාවක් සලස ගන්න. එතකොට දැන් මේකේ කතාවට ගියොත් ගාල්ල මහජන බැංකුවට යනවා චෙක් එකක් අරගෙන සේපාලගේ නමට ලැබුණු චෙක් එක. හැබැයි ගාල්ල මහජන බැංකුවට ගියාට පස්සේ එයා කියනවා මේක තැන්පත් කරන්න බෑ. එතකොට ගනුදෙනු කළ නොහැකි කියන එකක් ප්‍රශ්නයක් නෑ. යාට තැන්පත් කරන්න පුළුවන්. ආදායකයා ගිණුමට පමණ ඉතින් ඒකත් පුළුවන්. මොකද සේපාලගේ නමට චෙක් පත ලැබුණා නම් මහජන බැංකුව ගාල්ල කියලා තිබ්බම ඉතින් අනිවාර්යෙන් පුළුවන් මහජන බැංකුවට ගියහම ගාල්ලේ. දැන් බැරි වෙන්නේ
ලංක බැංකුව ගාල්ල කියලා රේඛන කරපු එක්පද මේක නිකන් සාමාන්‍ය අවබෝධය නැති කෙනෙක් මේක දිහා බැලුවොත් උත්තරයක් ලියයි මම හිතන්නේ. අපි දන්නවා මේ රේඛනය තුල නමක් සඳහන් වුණා නම් බැංකුවක ඒතර ඒ බැංකුවේ දැන් මේක ශාඛාවේ නමක් ගාල්ල ශාඛාව කියලා සඳහන් වෙනවා. ඒ ශාඛාවෙම තැන්පත් කළ යුතුයි. ඒක තමයි උත්තරය. ඒතර 4. යට බැරි වෙන්නේ ලංකා බැංකුව ගාල්ල රේඛනය කරාම මහජන බැංකුව ගාල්ලේ තැන්පත් කරන්න බෑ. රයිට්. ප්‍රශ්න 10 සදුන්ට රුපියල් මිලියනයක් නැත්නම් ලක්ෂ 10ක් වටිනා මෝටර රථයක් තිබිලා තියෙනවා. ඒක ඒ ගානටම ඉන්ෂුරන්ස් කළා. රක්ෂණය කළා. හදිසි ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. ලක්ෂ 4ක් තමයි හානි වෙලා තියෙන්නේ. හානිය වෙලුවා ලක්ෂ 4යි. එතකොට මෙයා ගිහලා මිලියනයක වන්දියක් ඉල්ලනවා. දැන් මිලියනයක් කියන්නේ මේක හදාගන්න ලක්ෂ 4යි යන්නේ. කොට රක්ෂණ සමාගමෙන් ලැබෙන වන්දි මුදල කීයද කියලා. මොකද මූල ධර්මයේ මේකට සම්බන්ධය. හානි පූර්ණය ඉන්ඩෙම්නිටි කියන. එතකොට හානිය කියන්නේ දේපල රක්ෂණයට පමණක් අදාළ වෙන මූල ධර්මයක්. හානියට පෙර පැවති තත්වයට වාහනය ගන්න තමයි වන්දි දෙන්නේ. එහෙම නැත්නම් ලක්ෂ 4යි වන්දි ලැබෙන්නේ. ඊට වන්දි ලැබෙන්නේ නේද? මානි රක්ෂණ මූල ධර්ම කතා කරන්න යන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න විදිහට ඇහුවොත් රක්ෂ හිමිකම උපරිම විශ්වාසය ඒව ගැන ප්‍රශ්න කතා කරනවා. නැත්නම් මම පහුගිය පේපර් කතා කරද්දි ගොඩක් මේවා කතා කරා. මම දැන් නිශ්චිතව මේ ටිකට පිළිතුරු සාකච්ඡා කරමින් යනවා. විද්‍යුත් තැපැල් පණිවිඩය sannivedana පාඩමෙන් අහන්නේ. ඔයගොල්ලෝ ඊමේල් කිව්වනම් තමයි වඩාත් දන්නේ. මොකටද වඩාත් ගැලපෙන්නේ? අභ්‍යන්තර නෑ නේද අපි ඇතුලේ ගේ ඇතුලේ මේ කාමරේ ඉඳලා එහා කාමරේට නැත්තම් ව්‍යාපාරය ඇතුලේ ළඟින් ළඟට අපි ඊමේල් යවා ගන්න නෑනේ. ඒක ගැලපෙන්නේ අභ්‍යන්තර වෙන්නේ නෑ. දැන් ඒක දන්නවා අභ්‍යන්තර කියන්නේ ව්‍යාපාරය තුල සිදුවන sannivedana කටයුතු. බාහිර කියන්නේ ව්‍යාපාරය පිටස්තර පාර්ශ්වයන් එක සිදුවන sannivedana කටයුතු. මේක බාහිර වලට ගැලපෙනවා. විද්‍යුත් හරි ඊමේල් එක නිසා මේක ලිඛිත. නේද අපි පිළිතුරු අංක 4 තමයි තෝරන්නේ. මේ සංඥාය වන්නත් පුළුවන්. නමුත් මේකේ බාහිර විද්‍යුත් ලිඛිත sannivedana ක්‍රමයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඊට අපි යන ප්‍රශ්න අංක 12. කොළඹ වරාය ප්‍රවාහන පාඩමෙන් ට්‍රාන්ස්පෝර්ටේෂන්. කොළඹ වරාය කියන එක ප්‍රවාහන මූලිකාංගයක් විදිහට ගත්තාම දැන් ප්‍රවාහන මූලිකාංග 4යිනේ. නේද? ප්‍රවාහන මූලිකාංග 4යි. මතක් කරමු මේ ටික. මාර්ගය, මාධ්‍ය, බලය සහ පර්යන්තය. ඔය හතරෙන් වරාය කියන එක කියන්නේ පර්යන්තය නැවතුම්පල කියන එක. එහෙනම් පර්යන්තය. වරායට පැමිණි නිවෙස්කාලේදී නෞකාව කියන එක නැව කියන එක අපිට ගන්න වෙන්නේ මාධ්‍යයට. ඒවත් හරිම ලේසි ප්‍රශ්න. පර්යන්තය සහ මාධ්‍ය පිළිතුරු අංක 2 නිවැරදි. ප්‍රශ්න අංක 13. පහත අවස්ථා තුරින් තොග වෙළඳාමක් වන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ තොග සහ සිල්ර වෙළඳාම අතර ප්‍රධානම වෙනස. ගැනුම්කරුගේ චේතනාව නේද? ගන්න කෙනා මොන අරමුණෙන්ද ගන්න. ගැනුම්කරු මේ භාණ්ඩ ටික ගන්න එයාගේ පරිභෝජනයට නම් ඒක සිල්ර වෙළඳාම. හැබැයි ගන්න කෙනා මේක නැවත විකිණීමේ අරමුණින් ගන්නවා නම් ඒක තොග වෙළඳාමක් වෙනවා. මෙතන අපි ගත්තොත් ඇත්තතුරු සෙවනේ අලින්ට දීමට කිරි පැකට් 100ක් විකුණනවා. එතකොට කිරි පැකට් 100 විකුණන්නේ අලින්ට විකුණන්න නෙවෙයිනේ. ඉතින් ඒ නිසා ඒක සිල්ර වෙළඳාමක් වෙනවා. නැවත විකුණන්න නෙවෙයි. රාදා දුම්රිය යන මගීන්ට රටකජු විකිණීම. දැන් කෝච්චිය නැත්නම් ට්‍රේන් එකේ යන මගින් රටකජු අරගෙන තව කාටවත් විකුණන්නේ නැහැ. ඒකත් සිල්ර වෙළඳාම. උළු මෝලක් උළු 1000ක් බාතියට සිය නිවස සෙවිලි කිරීමට විකුණනවා. තමන්ගේ වහල හදාගන්නනේ. ඒකත් සිල්ර වෙළඳාම. අවසන් පරිභෝජන මේ තුනේම. මලිත් කොළඹ මල්ශාලා හිමියන්ට කොඩා ප්‍රමාණ වලින් මල් විකිණීම. දැන් මල්ශාලා හිමියෝ මල් අරගෙන එයා ওই මල් ටික ඔළුවේ ගහන් ඉන්නේ නේද? ඒවා විකුණනවා. හරි එහෙමනම් මල්ශාලා හිමියා මල් ගන්න නැවත විකුණන්න. අන්න තොග වෙළඳාම වෙන්නේ එතන. රයිට් අපි කළමනාකරණය ගැන කතා කරා. තවත් එකක් තියෙනවා. කළමනාකරණය හා සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි ප්‍රකාශනය අහනවා. කළමනාකරුවන් විසින් සේවකයන් කළ යුතු කාර්යයන් පිළිබඳව දැනුවත් කිරීම හා ඔවුන් එම කාර්යයන්ට යොමු කිරීම සංවිධානය කරන්නේ. දැන් පොඩ්ඩක් කලින් අපි කතා කරා
සේවකයන් කළ යුතු කාර්යයන් දැනුවත් කිරීම සහ එකට යොමු කිරීම මෙහෙයවීමයි. මේක වැරදි. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හැම අරමුණු ඉටු කර ගැනීමේ ක්‍රම තීරණය කිරීම සැලසුම් කරන යන්න හරි. ප්ලෑනින් කියන්නේ ඒක. සැලසුම් කරන ලද අරමුණ ක්‍රියාත්මක කිරීමේදී මානව සම්පත හැසිරවීම පාලනය නෙවෙයි ඒක මෙහෙයවීමයි. ඒක ගම් සැලසුම් කළ පරිදි ගුණත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කරලාද කියලා හොයා බලන එක පාලනය. අඩුපාඩු වෙනවද කියලා හොයලා බලන එක ඒක පාලනය. නම් පිළිතුර පැහැදිලි. අංක 2. ප්‍රශ්න අංක 15 පහත X තීරුවේ ව්‍යාපාර කීපයක් තියෙනවා Y තීරුවේ ඉලක්ක පාරිභෝගික කණ්ඩායම්. පාඩම අලෙවිකරණයේ පාඩමෙන් අහන්නේ. මේකත් හරි ලීසි. ඉතින් මේ පාඩම මොකද නොදන්නව නම් උත්තර තියෙනවා මේකේ. XY බැලුවහම තේරෙනවා. ඇත්තටම ශිෂ්‍යත්වයේ මීට වඩා අමාරුයි. සුවසේවන ආරෝග්‍ය ශාලාව. රෝගී. හරිත නිවාඩු නිකේතනය. සංචාරකීන්. දිමුතු පාසල් නිල ඇඳුම් සපයන්නෝ පාසල් සිසුන්. මහජන පුස්තකාලයේ පාඨකීන්. එහෙනම් පිළිවෙලින් ගත්තට පස්සේ අපි ඉස්සෙල්ලම එන්න ඕන C ඊට පස්සේ D ඊළඟට A ඊළඟට B C D A B පිළිතුරු අංක 4. right BS වල අන්තිම ප්‍රශ්නෙට මම එනවා. සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරාට පස්සේ ලැබෙන ප්‍රතිලාභයක් නොවන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් අපි සමාගම් වල කොටස් මිලදී ගන්නවානේ. මේ කොටස් ගත්තාම මේ අතරේ ප්‍රතිලාභයක් නොවන්නේ මොකක්ද කියලා අහන්න. දැන් ලාභාංශ ලැබෙනවා. සමාගම උපයන ලාභයෙන් පංගුවක් අපිට ලැබෙනවා. ලාභාංශයක ලැබෙන එකක්. පොලි ආදායම් අන්න උත්තර. ඒ කියන්නේ පොලි ආදායම් අපිට ලැබෙන්නේ නැහැ. පොලි ආදායම කොටස් ගත්තට ලැබෙන්නේ නැහැ. බැංකුවේ සල්ලි දැම්මොත් ලැබෙයි. ආයෝජනයක් ස්ථාවර තැන්පතුවක් විදිහට. ඡන්ද බලය ලැබෙනවා. මොකද මට කොටස් තියෙනවා නම් මගේ ඡන්දය පාවිච්චි කරලා සමාගමේ අධ්‍යක්ෂකවරු පත් කරන්න ඒවට පුළුවන්. ප්‍රාග්ධන ලාභ ලැබෙනවා. ඔයගොල්ලෝ ගණිතයේදීත් කතා කරනවා. කොටස ගත්තේ රුපියල් 100ට නම් 120ට විකුණනකොට ඒ වැඩි වෙන ලාභය ප්‍රාග්ධන ලාභය. එහෙනම් මේකේ 1 3 4 ලැබෙනවා නොවන්නේ පොලි ආදායම. හරි accounting කොටසට එන්න කලින් මට පොඩි දෙයක් කියන්න හිතුණා. දැන් ඕගොල්ලෝ ඇත්තටම මේ උසස් පෙළ ඊළඟට විෂය ධාරා තෝරගන්නවා. සාමාන්‍ය පෙළින් පස්සේ මට මේ අතර මේකේ මූලාශ්‍රය මම කියලා ඉන්නම්. මම මේ තොරතුරු ටික උපුට ගත්තේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්. මට මේ දාලා තියෙනවා. ඩොනෙට්ස් කියන එක ගිහුවම මට මේක හොයන්න පුළුවන් මම මේ කියන කතාව. ඉතින් මොකද මේ ගොඩක් අය සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ විෂය ධාරාවක් තෝරගන්න යද්දී ඒගොල්ලෝ මේ මූලිකවම බලන්නේ නැති කරුණු කීපයක් තියෙනවා. දැන් මම හැමතිස්සෙම කියන්නේ මෙතනදී වක් ප්‍රධාන කරුණු දෙකක් ගැන හිතන්න ඕනේ. එක තමයි අපි කැමැත්ත කියලා ගමු ඉස්සෙල්ලාම. ඔයා කැමති වෙන්න ඕනේ. මේකට කැමති ශේෂ්ත්‍රයක් නැතුව තෝරගත්තොත් අපරාධේ. කොහොම හරි කැමැත්ත හදාගෙන හරි කැමති වෙන්න ඕනේ. අපි හිතමු වෛද්‍යවරයෙක් වෙන්න කැමති නම් ඒතර බයොලොජි තෝරගෙන කරන් යන්න පුළුවන් කියන එකයි මම මේ කියන්නේ. නේද? ඉංජිනේරින් කැමති නම් ඒ භෞතික විද්‍යාංශය තෝරගෙන කරන්න පුළුවන්. හැබැයි වෛද්‍යවරයෙක් වෙන්න අකමැති නම් ඒතර එයාට වෙන විකල්ප තමයි තියෙන්නේ. එතකොට මොකද එයා අකමැති ශේෂ්ත්‍රයක ජීවිතේම ජීවත් වෙන්න ඕනේ. කැමැත්ත බලන්න ඕන. 2 එයාගේ හැකියාව බලන්නත් ඕන. එයා මේකට දක්ෂද? එයාට මේක හැකියාව තියෙනවද? මොකද මම කැමති වුණත් හැකියාව නැති ශේෂ්ත්‍රයක් තෝරගත්තොත් එයාට ඉතින් එතන අරමුණට යන්න බැරි වෙනවා. මග ප්‍රශ්න වෙනවා. ඉතින් හැකියාව තිබ්බත් කැමැත්ත නැත්නම් ඒකත් ප්‍රශ්න වෙනවා. නිසා මේ දෙක හරි සංකලනය කරලා හරියට ගන්න ඕන. මේක චුට්ටක් හිතන්න. දැන් ඔයගොල්ලෝ ඊළඟට උසස් පෙළ විෂය ධාරා තෝරගන්න නිසා ඉතින් මට ඒක මේ උදාහරණයක් විදිහට මට මේක පෙන්නන්න හිතුණා. අපේ ගොඩක් ළමයි ওই කරුණු දෙක වින් කරගත්තු නැති එකේ ප්‍රශ්නය. මේ තියෙන 2024 උසස් පෙළ විභාගයට ලංකාවෙම බයෝ සයන්ස් ගත්තොත් 40121ක් බයෝ සයන්ස් තෝරගෙන තියෙනවා. පේනවද මම මේ පෙන්නන එක?
දන්නවද විෂයන් 3ම ෆේල් අය ඉන්නවා. ඔය 40121කින් සබ්ජෙක්ට් 3ම ෆේල්. මම පොඩ්ඩක් හැරලා පෙන්නන්නම් මේ සබ්ජෙක්ට් 3ම ෆේල්. 16%කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ ගාණක් විදිහට කිව්වොත් අර 40000න් 6000 ගාණක්ම 40121කින් 6375ක් සබ්ජෙක්ට් 3 ෆේල්. මේකක් ෆේල් නෙවෙයි. ඒ කියන්නේ 3ම ෆේල්. එකකටවත් එක S එකක්වත් නැහැ. හරිද? ඉතින් අවුරුදු දෙකක් තිස්සේ ඒක Tamanට තේරෙන්නේ නැද්ද? මම මේ විෂයන් 3ම ෆේල් වෙන්න යන්නේ කියලා. ඉතින් ඇයි අන්තිමට ගිහලා විභාගෙට ලියලා එහෙම වෙන්නේ? දෙක. ෆිසිකල් සයන්ස් ඔය ගණිතාංශය ගත්තොත් ඒකෙත් 29000 ගාණක් ලියද්දි ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ තාම මාකින් යනවා. එතකොට ඒවයි ප්‍රතිඵල හෙට අනිද්දා විශ්ලේෂණය කළ දෙයි. ඒකෙත් සබ්ජෙක්ට් 3ම ෆේල් 14ක් ආසන්න වශයෙන්. ඒ කියන්නේ 29000න් 4000 ගාණක් 3ම ෆේල්. එක S එකක්වත් නැහැ. ආට අර ඒ ගත්තු කට්ටිය ඕනනම් බයෝසයන්ස් වල 40000 ඒ තුන අරන් තියෙන 1061යි ලංකාවේම. ඒ තුන ගත්තු කට්ටිය ඉඳලා තියෙන 1061යි. ඊට පස්සේ ෆිසිකල් වලින් ඒ තුන ගත්තු කට්ටිය 1516 ඊට වඩා වැඩි පරිදි තියෙනවා. කොමර්ස් එක ගත්ත අපේ කට්ටිය අපේ 47734ක් ලියලා තියෙනවා. ගිය අවුරුද්දේ කොමර්ස්. ඒකෙනුත් 7.5ක් සබ්ජෙක්ට් 3ම ෆේල්. ඒ කියන්නේ 3699ක්. ඒගොල්ලන්ටත් තේරුම් ගන්න බැරිලා තියෙනවා අවුරුදු දෙකක් ඉගෙනගෙනත් මට මේ accounting වලට S එක නැති වෙයි. එහෙම සබ්ජෙක්ට් 3ම ෆේල් කට්ටිය ඉන්නවා. හරිනේ. ඉතින් අනිත් විෂය දාරත් මම ඔක්කොම කියන්න ගියොත් කාලය යනවා. ආර්ට්ස් වලින් 74900 ගාණක් ලියලා දෙන වැඩිපුරම ලියලා තියෙන එක නේද? 75000ක් විතර. ඒකෙනුත් ලේසි විෂයන් 106 ගාණක් සබ්ජෙක්ට් 3ම ෆේල්. හරි ඒකල තෝරගන්න සමහරට සිංහල BC ඒ වගේ ලේසි විෂයන් තෝරගෙන ඒ තුනම ෆේල්. එක විෂයන් තුනේ එකකටවත් S එක නැහැ. ඉතින් පුතේ අර මම ඒකයි කිව්වේ හැමතිස්සෙම එක මේගොල්ලෝ මේකට කැමති නැතුව තෝරගෙන ඒක වැඩ කරන්නේ. එහෙම නැත්නම් කැමති උනත් තෝරගෙන මේක වැඩ කරගන්න බෑ. ඉතින් මම මේ උදාහරණ සහිතව පෙන්න මේක තව විශ්ලේෂණ කරන්න පුළුවන්. මේ වෙන වෙනමත් තියෙනවා. දැන් විෂය විදිහට ගත්තත් එහෙම අරන් පැහැදිලි කිරීමක් තියෙනවා. ඉතින් ඔය චුට්ටක් මේක දැනගෙන යන්න වෙඩි. තව තියෙනවා විෂය දාලා ඉන්ජිනියරින් ටෙක්නොලොජි, බයෝ සිස්ටම් ටෙක්නොලොජි. වශයෙන් මේකේ ඔක්කොම ටික තියෙනවා. මේකේ මම PDF එක දාන්න හැබැයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ. වගේ ගෲප් එකකටත් මම දාන්නම්. ඒ නිසා පුතේ හරි අපරාධ ඇත්තටම ඒ 9 ගත්තු සමහර දරුවෝ හිටියා මේ තමන් ඒක දඟලලා ඒ 9 අරගෙන එතනින් එහා කාලයක් තිස්සේ උත්සාහ කරලා සමහර විෂය ධාරා තෝරගෙන මම නම් කරලා නොකී ඉන්නම් තෝරගෙන එතන බැරි. මම මේ කියන්නේ මේවා කරන්න ඕන. හැබැයි ඒකෙදි අපිට අපි ගැන කොන්ෆිඩන්ස් විශ්වාසය තියෙනවනේ මේක සහ කැපකිරීමක් තියෙනවා. එහෙම කැප වෙන්න බැරි. එහෙම තමන් ඒ ගැන වැඩ කරන්නේ නැත්නම් එහෙමයි බොරුවට විෂය ධාරා තෝරගෙන අතරමං වෙන තැන් තියෙන. ඉතින් මේ ඕනම විෂය ධාරාවක මම පෙන්නුවේ. ඒ නිසා හැමතිස්සෙම මම හිතනවා හොඳයි. මේක වැරදි අදහසක් ගන්න එපා. මේ මම කොමර්ස් කරන්න කියනව නෙවෙයි. මම ඒකෙත් පෙන්නුවේ ඒකයි. හරි. දැන් මම උසස් පෙළ ගිණුම් කරන්නේ විෂය උගන්වන නිසා හිතන්න පුළුවන් නෑ මම මේක එපා මේක කියලා නෑ. එහෙම එකක් නෙවෙයි කියන්නේ. මේ මොන දේ වාට මේ ඕන එකක් හොඳයි. ආටුත් හොඳයි. බයොත් හොඳයි. ඉතින් මේ හැම පැත්තෙම ඉන්න එපා. හැබැයි තේරුම් ගත යුත්තේ ඉතින් අපි සියලු දෙනාම වෛද්‍යවරු වෙන්නත් බෑ. නේ? අනිත් පැත්තට ගත්ත සියලු දෙනාම විගණකාධිපතිලා කවුද ගණකාධිකාරීවරු ඒක වෙන්න බෑනේ. ඒ නිසා මේ අපි කැමති ශේෂ්ත්‍රයේ තෝරගෙන සහ ඒකේ මහන්සියලා වැඩ කරනවා. එතකොට අපි කැමති දෙයක් තෝරගත්තොත් වෙන දේ තමයි අපි ඒකේ මහන්සියලා උනන්දු වෙලා වැඩ කරනවා. ඒතර ඒකේ ප්‍රතිඵලය අපිට ලැබෙනවා. ඒ නිසා මම හිතනවා දෙමව්පියොත් ඒක හිතන්න ඕන. දරුවට පැහැදිලි කරලා දෙන්න ඕන මේකෙන් මෙහෙම යන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ දන්නවා දැන් තාක්ෂණයත් එක්ක ඒව අරගෙන එයා කැමති පැත්තට යොමු කරලා ඒකේ තියෙන අවස්ථාව පෙන්වන්න ඕනම ශේෂ්ත්‍රයක මම දැන් මගේ කෙනුත් අයින් වෙලා කිව්වොත් වෙන විෂය ධාරාවක කලාව වගේ ගත්තොත් ඒකෙත් ගිහිල්ලා උඩට යන පාරවල් තියෙනවනේ බලන්න නේ. ඒවා හඳුනගෙන ඉතින් එහෙම යන කෙනෙක් දක්ෂ වෙලා සමහරවිට වෛද්‍යවරයෙකුට වඩා උපයන කලා ශාස්ත්‍රය ඉන්නවනේ. එයාගේ ටැලන්ට් එකත් එක එකයි මම හැමතිස්සෙම කියන්නේ. ඒ හැකියාව සහ දක්ෂතාවය මේක බ්ලෙන්ඩ් කරලා හරියට අරගෙන තමන්ගේ විෂය ධාරා තෝරගෙන කරන් යන ඉඩ දුන්නොත් තමයි එයාට ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් සහ
එයා නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න. නේ? ඒ නිසා හිතන්න මේව ගැන පොඩ්ඩක් දකින්න බලන්න විෂයන් විදිහටත් බලන්න. මම ඉදිරි දවසක මගේ විෂය ධාරාව ගැන වෙනම කියන්න. මට මේක පොදුවේ මෑතකදී හමු වුණ නිසා හිතුණා කියන්න ඕන කියලා. රයිට්. එහෙනම් මෙතනින් එහාට මේ දිල්ෂාන් වැඩ ටික කරගෙන යයි. මට accounting ටික ප්‍රශ්න අහන්න. එයාගෙන් ප්‍රශ්න අහන්න මේ එයා ගැනත් මම කියලා ඉන්නම් මේ නැත්තම් ඔයා බලයි. එකපාරටම අපිට මාරු කරා කියලා මේ දිල්ෂාන් එන්න. එයා මේ සාමාන්‍ය පෙළ විභාගේ කොමර්ස් කරා. දැන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල A9ක් ගත්තා. සහ උසස් පෙළ මේ පාර විභාගේ ලියලා ඉන්නේ. ඒ තුනක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ පාට උගන්නන්න සුදුසුකම් තියෙන එක ප්‍රශ්නයක් නැති මේ ටික පැහැදිලි කරලා දෙන්න accounting ටික. මගදී වරුණොත් මමත් එන්නම්. ප්‍රශ්න අහලා කරගෙන ගියොත් තව තවත් අපි ඉස්සරහට ඉතින් පාඩම් පැහැදිලි කරලා දෙනවා මේ. දැන් මම කියනකොට ඒකාකාරී නිසා අපි. ඊයරදී මම ඒ ගැන චුට්ටක් කියලා ඉන්නම්. දැන් එයාත් මං කිව්වා O level A9ක් ගත්තට එයා කැමති විෂය ධාරාව එක්ක යන්න ඕන නිසා IT පැත්තට කැමති. ඉතින් IT එක්ක මගේ සබ්ජෙක්ට් එක accounting සහ econ එක මේ පාර ලියලා තියෙනවා. ඒතර අපිට ලොකු පෙළඹවීමක් කරන්න දෙයක් නෑ. එයා කැමැත්තෙන් වැඩ ටික කරගෙන යනවා. හරි එහෙනම් එයත් එක්කත් ඔන්න කතා කරන්න මේ එන්න ප්‍රශංක 17 ඉඳලා එයා කතා කරන්නේ මම ඇත්තටම හරි කට්ටියට මම හෙනද කියන්න ඉස්සලා මැසේජ් එකක් දාන්නකො කට්ටියට හෙනවනම් කෝ කවුරුවත් නැහනේ කට්ටිය ක්ලාස් එකේ ඉන්නවද එහෙනම් හරි හරි එහෙනම් 17 ඉඳන් කරගෙන යමු 17 වෙනි ප්‍රශ්නේ රුපියල් 50000ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම මේ ගණන නිසා ව්‍යාපාරයේ අපිට දීලා තියෙන්නේ උත්තර ටික විතර මම ඔහොම කියන්න යන්නම් ඒ අතරේ ප්‍රශ්න තිබ්බත් එක සාකච්ඡා කරමු මෙතන ගණදෙන නිසා ව්‍යාපාරයේ දැන් අපිට තියෙන්නේ දිස්ත්‍රාණ දීලා තියෙනවා දිස්ත්‍රාණ අපි මුලින්ම බලමු බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම එතනදී දිස්ත්‍රාණ එන්නේ 50000ක එතන මුදල් ගිණුම බැර වෙනවා මෙතන බඩු තොගයක් කියද්දි තොග ගිණුම හර කියලා ගන්න වෙනවා නැත්නම් ගැනුම් ගිණුම අපිට ඕලෙල්දී තියෙන ගැනුම් කියලා ගැනුම් ගිණුම හර එතනදී අපි ගත්තාන් පස්සේ මේ ගණදෙනු නිසා ව්‍යාපාරයේ බලපෑමක් ඇති වෙන්නේ උද ගත්තොත් තොගයි මුදලුයි ඔය දෙකනේ තියෙන්නේ අපේ. එතකොට ඔය දෙකම වත්කම්. ඒතර වත්කම් පමණක් වේ කියන එක තමයි වත්කම් පමණක් වෙනස් වේ කියන එක තමයි උත්තරයට ගන්න වෙන්නේ. ඊට පස්සේ 18ට එන්න 18 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත ගණදෙනුව අතරේ හිමිකමට බලපෑමක් ඇති නොකරන ගණදෙනුව. ඒක පොඩ්ඩක් highlight කරලා තියාගන්න. නොකරන ගණදෙනුව තෝරන්න. ඔතන හිමිකමට බලපාන ගණදෙනු හතරක් තියෙනවා. O levelදී A levelදී ගියන් පස්සේ තව එකක් දෙකක් එවි. ඒ හතර ඉතින් ඔයාලට දන්නවනේ. ආදායම් වියදම් ගැනලි සහ ප්‍රාග්ධනය ඔය හතර තමයි තියෙන්නේ මෙතනින් ඉතින් අපි කියවන්න යමුකෝ එක තියෙනවා වරිපණම් ගාස්තු 400ක් මුදලින් ගෙවීම එතන වරිපණම් ගාස්තු කියන්නේ වියදමක් ඊට පස්සේ අමතර ආදායම් එතනත් ඒ හිමිකමට බලපාන ආදායමක් අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියන්ට 5000ක් ගෙවනවා එතනදී දන්නවනේ ඒක දිස්සරහන එතන ණය හිමි ගිණුම හර වෙනවා ප්‍රාග්ධන ගිණුම බැර වෙනවා එතන ප්‍රාග්ධනය යොදවන එකක් නෙවෙන්නේ ඊට පස්සේ 2000ක උපචිත විදුලි ගාස්තු මුදලින් ගෙවනවා. ඒක හිමිකමට බලපාන්නේ නැහැ. උපචිත විදුලි ගාස්තු කියන්නේ වගකීමක්. වගකීමක් ඉතින් එතන වගකීමක් මුදලින් ගෙවද්දී මුදල් ගිණුම බැර වෙන එක වත්කමක්. ඊට පස්සේ උපචිත විදුලි ගාස්තු වගකීමක් අඩු වෙනවා එතන වගකීමක්. ඔය එතනදී හිමිකමට බලපාන්නේ ඒක තමයි උත්තරයට ගන්න වෙන්නේ අපිට. ඊට පස්සේ බලන්න මේ ඇහෙනවනේ හරියට ප්‍රශ්න නැහැ නේද? කරුවේ මැසේජ් එක දාන්නකෝ. හරි. නෑ මයික් එකේ ඉඳලා ඉන්න සමහරක් වෙලාවට මේ ඕෆ් වෙන්න යනවා ඒකයි. දැන් පැයක් විතර කරානේ. හරි.
අපි ඉන්දියේ 19. හරි. ඔයාලට වොයිස් එකෙන් කතා කරන්න පුළුවන් නම් මාත් එක්ක ඔය කරන් යද්දි කතා කරන එක ලොකු දෙයක්. මොකද නැත්නම් ඉතින් මම විතරක් කතා කරනවා කියන්නේ. හරි 19. ඉහත සිද්ධියේ පහත ගනුදෙනු තිසර ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණ යටතේ දැක්වූ විට පත්කම් වලට වන ශුද්ධ බලපෑම වනුයේ. හරි. අපි ඉස්සෙල්ලම දැන් මේ ගනුදෙනු කියවලිමු. තිසර ව්‍යාපාරය 20000ක් පිරිවැය වූ බඩු තොගයක් ණයට ගන්නා ලදී. එහිදී අඩු කළ වෙළඳ වට්ටම 110කින් මුදල් ගෙවීමේදී 110ක මුදල් වට්ටමක්ද හිමි විය. ඔන්න ඔකයි ගනුදෙනුව. හරි. දැන් උතනින් අපිට දීලා තියෙන ස්පෙෂල් පොයින්ට් එක වෙළඳ වට්ටම් සහ මුදල් වට්ටම්. ඔයාලා දන්නවනේද වෙළඳ වට්ටම් කියන එක ඉතින් අපි ගිණුම්ගත කරන්නේ නැහැ. ඒක අපිට මෙතන ගනුදෙනුවක විස්තරයක් දෙද්දී අපි මේ ඒ වගේ අවස්ථාවකදී අපිට දෙවි. එතනින් එහාට අපි ගන්න නැහැ ඔක වෙළඳ වට්ටම් කියන එක. හැබැයි අපි දැන් වෙළඳ වට්ටම් අඩු කරපස් වගේ තියෙනනේ. ඒක තමයි ගිණුම්ගත කරන්නේ. ඒක හරි මේක අපි ගානක සමීකරණ ලියාගෙන මෙයන් බෝඩ් එකේ. විසිදාහක් පිරිවැය වූ බඩු තොගයක් ණයට අරගෙන තියෙනවා. වෙළඳ වට්ටම 110යි. මුදල් වට්ටමක්ද හිමි වෙලා තියෙනවා. හරි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඕකනේ අපේ ගිණුම් කරන සමීකරණේ මූලික එක. හරි. ඔතනදී 20000ක තොගයක් ණයට මිලදී ගන්නවා 110ක වට්ටමක්. 20000ක 110ක වට්ටමක් කියන්නේ 2000යි. එතකොට ණයට මිලදී ගන්නවා කියන්නේ 18000ක් වැඩි වෙනවා මෙහෙන් තොග කියන එක. එතන ලියා ගන්න තොග කියලා. මෙහෙන් ණය හිමි කියලා 18000ක් වැඩි වෙනවා. හරිනේ. ඊට පස්සේ දැන් අය කියමුකෝ. හරි. මුදල් ගෙවීමේදී 110ක මුදල් වට්ටමක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මුදල් ගෙවනකොට දැන් මේ 18000ට මුදල් ගෙවද්දී අන්න ඒ 18000ටත් 110ක වට්ටමක් හම්බෙලා. ඒ කියන්නේ කීයද? 1800යි. එතකොට මෙයාගේ 18000ම ණය හිමි කියන එක අඩු වෙනවා. ඊට පස්සේ හිමිකම අපේ වැඩි වෙනවා 1800ක්. මොකද අපිට ලද වට්ටමක් තියෙනනේ අතන 110ක වට්ටමක් අපිට දෙනවා මුදල් ගෙවද්දී. ඒ 1800 ලද වට්ටමක් කියන්නේ අපිට ආදායමක්. ඒක ලද වට්ටම මම එක ලියන්න යන්නේ නැහැ එහෙම. ඊට පස්සේ ඉතින් මුදල් 1000 කීයද අඩු වෙන්නේ එතකොට 18000න් 1800ක් ගියාම හරි. එතකොට එනින් 200යි. හරි. 10000 200 17යි. හරි. 10000 මුදල් අඩු වෙනවා. ඔන්න ඔහම තමයි එතන දිත් සටහන කියන්නේ දිත් සටහන නෙමෙයි සමීකරණයට බලපාන්නේ. හරි අපි දැන් මෙතන බලමුකෝ. හිත සිද්ධියේ ගනුදෙනු තිසර ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණයට දැක්වූ විට වත්කම් වලට වන ශුද්ධ බලපෑම. දැන් ඒ කියන්නේ මෙන්න මෙතන අපේ වත්කම් තීරුව තියෙනනේ. වත්කම් තීරුවේ අපිට සිද්ධ වෙන ශුද්ධ බලපෑම අහන්නේ. කියන්නේ අවසානට වෙන දේ. මෙතන ධන 18000යි ඍණ 16200යි කියන්නේ. මෙතන 800යි 2800යි. හරි 2800ක sorry 1800ක් වෙන්න ඕන. අයියා 18000යි එතන 1800ක වෙන්න ඕන නේද සර්? 1800කින් වැඩි වෙනවා. එතන ඍණ 16200යිනේ. ධන 18000යි. හරි. හරි මෙන්න මෙතන 28 වෙනි ප්‍රශ්නේ. නෑ 28 නෙමෙයි. 19 මේක. හරි. 1800කින් වැඩි වීම. උත්තරය අංක 2කට. හරිනේ එතකොට. ඊට පස්සේ 20. එක 20ත් මේක යන ප්‍රශ්නයන්නේ. තිසර ව්‍යාපාරයේ මුදල් ගෙවීම සම්බන්ධ නිවැරදි දිත්ත සටහන කොහොමද? දැන් මුදල් ගෙවීම සම්බන්ධව නිවැරදි දිත්ත සටහන. දැන් අපි මුදල් ගෙවන්නේ කීයද? ඒක මතක නම් අපි මුදල් ගෙවන්නේ 16200යි. හරිනේ 16200 මුදල් 16200 මුදල් ගෙවනවා කියන්නේ
මුදල් ගිණුම බැර වෙන්න ඕන 16200ක්. කොතනද එහෙම තියෙන්නේ? මෙයාගේ 18000යි 20 වැරදි 16200යි. නේ මේක. 16200ක් මුදල් ගෙවනවා. ණය හිමි හර කියන්නේ ණය හිමි අඩුවීමන්නේ. දැන් මුදල් ගෙවද්දී අපි ණය හිමි අර වට්ටමත් එක්ක තමයි අඩු වෙන්නේ. ඒකට 18000ම ණය හිමියෝගෙන් අඩු වෙනවා. එතන ණය හිමි කියන්නේ වගකීමක් ඒක හර වෙන්න ඕන අඩු වෙද්දී. ඊට පස්සේ අපේ ලද වට්ටම තියෙනවා 1800ක්. එහෙම තමයි එතන යන්නේ. ඒකට උත්තරේ 3 එන්නේ ඒකට. ඊට පස්සේ 21. 21 ව්‍යාපාරයේ ලෙජරේ දැක්වෙන විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම කියන ගිණුම් වර්ගය අහන්නේ මොකද්ද කියලා. ඒක ලේසියිනේ. විකුණුම් ගිණුම මොකද්ද? ආදායම් ගිණුමක් වන අතර ගැන්ලි ගිණුම හිමිකම් ගිණුමක් වේ. මම කලිනුත් කිව්වා ගැන්ලි කියන්නේ හිමිකම් ගිණුමක් කියලා. එතකොට ඒක වෙන උත්තරේ 1 ආදායම් සහ හිමිකම්. 22 පහත සඳහන් ගනුදෙනු අතුරෙන් පොදු ජර්නලයේ සටහන් කළ යුතු ගනුදෙනුව තෝරන්න. පොදු ජර්නලයේ සටහන් කළ යුතු. දැන් අපි පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනු මොනවද? පොදු ජර්නලයේ අපි සටහන් කරන්නේ මේ අපිට තව ජර්නල් කීයක් තියෙද O level එකේදී? කට්ටියට මතක නම් කවුරු හරි වොයිස් එකෙන් හරි කියන්නකෝ. මූලික පොත්වල අපිට කීයක් තිබ්බද? ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් පොත. ඔව්. මැසේජ් එකක් දාන්නකෝ. කට්ටියට මතක නැද්ද නැත්නම් මැසේජ් එකක් දාන්න නැතුව ඉන්නවද? කවුරුවත් කියන්නේ නැහනේ. හරි දාලා තියෙනවා. හරි. හරි අපි අනිත් එකට යන්කෝ. 22 එතන අපි මේක හැදුවේ නැහැ තාම. මේකේ පොදු ජර්නලයේ සටහන් කළ යුතු ගනුදෙනු තෝරන්න. අපි දැන් පොදු ජර්නලයට දාන්නේ අත්‍තරම කිව්වොත් අපිට අනිත් ජර්නල් සටහන් දැන් ජර්නල් නැත්තම් මේ මූලික පොත් ටික තියෙනවනේ අපිට. ඒවට දාන්න බැරි ගනුදෙනු සිද්ධ වෙද්දි තමයි ඒ ටික අපි පොදු ජර්නලයට දාන්නේ. එතනදී අපි දැන් බලමු අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන සඳහා මුදලින් 2000ක් ගන්නවා. මුදලින් 2000ක් ගන්නවා කියද්දී ඒක මුදල් සම්බන්ධවනේ. ඒක ඉතින් අනිවාර්යෙන් මුදල් පොතට යනවා අපේ. හරි ණයගැතියන්ගෙන් 2000ක් බොල් ලෑල්ල කපාන්න. ඒක අපේ මොන ජර්නල් සරහනකවත් එන්නේ නැහනේ. ඒ කියන්නේ පොදු ජර්නලේ අරගෙන අනිත් මූලික පොත් මොකටවත් එන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒක තමයි පොදු ජර්නලයට එන්න ඕන ගනුදෙනුව. අනිත් ඒවා තමයි කියවන්නම්කෝ. ව්‍යාපාරයේ ප්‍රයෝජන සඳහා ලක්ෂයක් වටිනා යන්ත්‍ර අත්‍රිට මුදලට ගන්නවා. ඒ කියන්නේ මුදලට ගන්නවා ඒ ටික තියනවා කියන්නේ කෙලිම මුදල් පොත. 10000ක් වටිනා බඩුතෝගයන් ණයට ගන්නවා. ණයට ගැනීම කියන්නේ ගැනුම් ජර්නලය. හරිනේ? ඊට පස්සේ කියන් අනිත් එකට 23 සහ 24 පහත තොරතුරු අතුරෙන් තමයි දැන් තියෙන්නේ. බැංකු සෙසුම් ප්‍රකාශනය. මට මතකයි එදා ක්ලාස් එකේදී බැංකු සෙසුම් මේ බැහැයි කියලා කට්ටියක් ආයි යහගත්තා. දැන් ඔක වරදින්න විදියක් නැහැ කාටවත්. ගහන්නම් මේ බැංකු ගිණුම. ඊට පස්සේ සසුම් ප්‍රකාශනයේ මෙහෙම එකක් ගහමු අපි දැනට. එතන එකතු කරා අඩු කරා. හරිනේ? හරි. ඊට පස්සේ අපි ප්‍රශ්න කියවන්නම්කොද? 2017 සැප්තැම්බර් 30 දිනට බැංකු ගිණුමේ ශේෂය 14100ක් විය. පහත හේතු නිසා එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් විය. ඒ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් රුපියල් 8000යි. ඊට පස්සේ බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ 2500යි. ස්ථාවර නියෝග මත ගෙවා ඇති රක්ෂණ ගාස්තු 3500යි. ඔන්න ඔය ගණන් තුන නිසා තමයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි බැංකු ගිණුමේ ශේෂයයි වෙනස් වෙලා තියෙන්නේ. දැන් හරි 23 ප්‍රශ්න කියමුකෝ. ඉහත හේතුව අතරින් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වීමට බලපාන හේතුව නැත්නම් හේතු වන්නේ ඔයාලා දන්නව නේද දැන් මේ අපිට අපේ පැත්තෙන් يعني ව්‍යාපාරයේ පැත්තෙන් බැංකුවට يعني ව්‍යාපාරයේ පැත්තෙන් බැංකු ගිණුම වත්කම් ගිණුමක් වුණාට බැංකුවට ගත්තොත් බැංකුවෙන් බලනකොට අපිව කියන්නේ ව්‍යාපාරය බැංකුවට වගකීමක්. මොකද අපේ කියන්නේ එතන මේක අදාළ වෙන්නේ ජංගම ගිණුමකදී. මොකද අපේ සල්ලි අපි බැංකුවේ තියන්නේ. එතකොට අපි යාගෙන් ඉල්ලන වෙලාවට අපිට දෙන්නයි.
අපි තැන්පත් කරද්දී එයා ගාව තියාගන්නයි. ඒක එයාගේ පැත්තෙන් බලද්දී වගකීමක්. අපිට වත්කමක් වුණාට. හරිනේ? ඊට පස්සේ දැන් අපේ බලන්නේ හිත හේතුවතෙන් බැංකු ගිණුම විශේෂය. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ ගිණුම බැංකුවෙන් අපිට මාස අවසානයේ බැංකු ප්‍රකාශනයේ තියෙනනේ. බැංකු ප්‍රකාශන ශේෂ්ත්‍රය වඩා වැඩි වෙන්න හේතු. කියන්නේ අපේ ශේෂය වැඩි බැංකුවේ ශේෂයට වඩා. හරි. අපි කියවන්නකො තැන්පත් කළනම නිෂ්කාශන වෙනව චෙක්පත්. ඕක බලපානවද? ඔව්. ඕක එතන හේතුව මෙහෙමනේ. තැන්පත් කළනම නිෂ්කාශන වෙනව චෙක්පත් කියන්නේ අපි ගාව අපි දැන් තැන්පත් කරගෙන බැංකුව කියන්නේ අපේ බැංකු ගිණුමට අපි හර කරගෙන තියෙනවා මෙන්න මෙච්චර චෙක්පත් මේ අපි තැන්පත් කළායි කියලා. හැබැයි බැංකුවට ගිහිල්ලා බලද්දි බැංකුවෙන් තමයි නිෂ්කාශන නැත්නම් උපලබ්ධි වෙලා නැහැ මේ චෙක්පත් ටික. ඒක නිසා එහෙම බලද්දි බැංකුවෙන් එක අඩුවේ පෙන්නනවා. ඒතර බැංකුවෙන් අඩු ශේෂයක් එද්දි අපේ කෙලින්ම වැඩි වෙලා තියෙන්නේ අපේ බැංකු ගිණුමේ ශේෂය. ඒතර ඒ බලපානවා. ඒ පමණි කියලා තියෙන එහා 100 එකක් තියෙනවා. 100 එකක් බලමුකෝ. අන්ත බීජයක් කියවන්න. බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගති ප්‍රේෂණ. බැංකුවට ඍජුවම ඇති ලැබිච්ච ණයගති ප්‍රේෂණ කියද්දි අපිට වැඩි බැංකු කියන්නේ බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි. මොකද අපි සටහන් කරගෙන නැහැ ඍජු ප්‍රේෂණ ටික. බැංකුව සටහන් කරගෙනනේ. හරි. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තු. ස්ථාවර නියෝග මත රක්ෂණ ගාස්තු ගෙවලා. හරි. ඒකෙදිත් අපි තමයි කියන්නේ අපේ බැංකු ගිණුම තමයි වැඩි වෙන්නේ. හේතුව මොකද කිව්වොත් රක්ෂණ ගාස්තු ස්ථාවර නියෝග කියන්නේ දැන් උතන අපිට සටහන් කරලා නැහැ කියන එකනේ කියන්නේ අපි. ස්ථාවර නියෝග අපි සටහන් කරගෙන නැහැ. බැංකුව අනිවාර්යෙන් මාසේ අපිට දැන් මාසික ස්ථාවර නියෝගයක් ගෙවන්න කිව්වොත් මාසිකව හරි වාර්ෂිකව හරි එයා ඒකට හරියටම කරනවා. එයා වරද්දන්නේ නැහැ. අපි තමයි වැරද්දුවොත් වරද්දන්නේ. එතකොට 3500ක බැංකුව බැංකුව ගෙවලා තියෙන ස්ථාවර නියෝගය රක්ෂණ ගාස්තු. ඒ 3500 අපේ කියන්නේ බැංකු ගිණුමෙන් අපි අඩු කරලා නැහැ. කියන්නේ අපි අඩු කරගෙන නැහැ. එයා අඩු වෙලා තියෙනවා. කියන්නේ එයාගෙන් අඩු කරගෙන තියෙනවා. කියන්නේ අපේ ශේෂය වැඩි. ඒතර ඒ හා C තමයි උත්තරේ එන්නේ. උත්තරය අංක 3 24ට එමු. 2017 සැප්තැම්බර් 30ට සංශෝධිත බැංකු ශේෂය. දැනට එන්නකො. අපෙන් අහන්නේ බැංකු ගිණුමේ ශේෂය. මම මේක ගහපේක අපරාධය. ඒක ඕනේ අපිට. බැංකු ගිණුමේ ශේෂය. හරි. හරි. අපිට බැංකු ගිණුමේ ශේෂය 14100යි. එතකොට අපිට බැංකු ගිණුමේ ශේෂය නෙගලන්නේ. එතකොට අපිට මේ තැන්පත් කළ නමුත් නිෂ්කාශන වෙන චෙක්පත් කියන එක ඕන වෙන්නේ නැහැ. හරිනේ? මොකද ඒක ඕන වෙන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය හදද්දී. අපිට ගන්න වෙන්නේ මේ 2500 3500 තමයි. ඒතකොට ණයගති ප්‍රේෂණ 2500යි රක්ෂණ ගාස්තු 3500යි. ඒතකොට අපේ ෂේ E ගේ තියෙනවා කීයද 14100ක් 14100ක් තියෙනවා 2500ක් ණයගති ප්‍රේෂණ තියෙනවා ඊට පස්සේ රක්ෂණ ගාස්තු ස්ථාවර නියෝග මතන ගෙවලා තියෙන්නේ ස්ථාවර නියෝග කියලා ලියමු ස්ථාවර නියෝග 3500ක් තියෙනවා දැන් ඕක බැලන්ස් කරලා ගත්තායින් පස්සේ මෙතන 3000 රින් කොට 14යි 10600න් 500ක් ගියයි කියන්නේ 13100යි 13100 අපිට උත්තරේ තියෙනනේ හරි උත්තර අංක 3 ඒක තමයි උත්තරේට ගන්න වෙන්නේ අපිට ඊට පස්සේ අපි යමු 25 අරණගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ වටිනාකම රුපියල් 3000ක් විය 2017 සැප්තැම්බර් මාසයේ සුළු මුදල් වියදම ඔන්න සැප්තැම්බර් මාසයේ සඳහා දැන් අපේ සරණගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රමයේ සාමාන්‍යයෙන් යන්නේ 3000යි සැප්තැම්බර් මාසයේ දැන් ඔන්න සැප්තැම්බර් මාසයේ ආරම්භයේ 3000ක් තියෙනවා ඊපස්සේ සුළු මුදල් වියදම මේ මාසයේ 2800ක් කියලා අපිට කියනවා ඊට පස්සේ ඔක්තෝබර් පළවෙනි දින රුපියල් 3300ක අග්‍රමයක් ප්‍රතිපූර්ණය කරලා තියෙනවා. හරිනේ. අපි ඔක ටයිම් ලයින් එකක් ගහගත්තා නම් ලේසි වෙයි. ගහගමු. ව්‍යාපාරයේ ටයිම් ලයින් එක අපිට ආරම්භයේ අග්‍රමය 3000ක් තියෙනවා. හරිනේ. දැන් වර්ෂයේ අවසානයේ ඇවිල්ලා බලද්දි 2800ක් අපිට වියදම කියන්නේ අපි ගෙවනවායි කියන්නේ 2800 වියදම් කියන්නේ අපි ගාව කොච්චර ශේෂයක් තියෙනවද? අග්‍රමයේ 3000ක් තියෙනවා. ඒ කියන්නේ සුළු මුදල් බාරකරු ළඟ 3000ක මුදල් තමයි තියෙන්නේ. කියන්නේ අපි ගෙවද්දී ඒක සුළු මුදල් වියදම් විදිහට අපි ගන්නෙ.
සුළු මුදල් වියදම 2800ක් කියන්නේ. ඒතර අපි ගාව තියෙනවන 200ක්. තව 200ක ඒ කියන්නේ අපි ගාව මුදල් ශේෂය තියෙන 200ක. ශේෂය 200ක් තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ඔක්තෝබර් 1 දින. ඒ කියන්නේ මාසේ කියන්නේ ඉවර වෙලා ඊට පස්සේ පළවෙනි දිනනේ. එදා සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. يعني එදා ප්‍රතිපූර්ණය කරන්නේ 3300. එදා 3300 ප්‍රතිපූර්ණය කරනවා කියද්දී අපි ආයෙ දැන් එතනට ගිහින් බලමුකෝ. එදා 3300 ප්‍රතිපූර්ණය කරනවා. ඒ 3300න් 2800ක් යන්නේ අර ගිය මාසේ වියදම් මුණේකට. හරිනේ. එතකොට 500ක් වැඩිපුර ගෙවලා තියෙනවා. හරිනේ. තුන්දස් 300යි 800 වියදම. හරි. 800 500ක් වැඩිපුර අපි ගෙවලා තියෙනවා. එතනදී අපි දැන් මෙහෙට ඇවිල්ලා බලනකොට 3000 අපේ කලින් කියන සාමාන්‍ය තියෙන කීයද 3000යි. දැන් අපි වැඩිපුර මේ කොච්චර ගෙවලාද මේකට 500ක් වැඩිපුර දාලා. කියන්නේ මේ මාසේ අපි සුළු මුදල් අග්‍රිමය කලින් 3000ට වැඩියෙන් පාවිච්චි කරන්න යන අපි වැඩිපුර දීලා තියෙනවා. කියන්නේ 500ක් වැඩියෙන් දීලා තියෙනවා. 3500ක් විතර තමයි සුළු මුදල් අග්‍රිමය වටිනාකම ගන්න වෙන්නේ. උත්තර ඒක තියෙන කෙලින්ම. අනිත් ටික බලන්නදී සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදල සැප්තැම්බර් 30 අපි කලින් හොයාගත්තනේ. සුළු මුදල් බාරකරු අත ඉතිරි මුදල රුපියල් 200යි. ඊට පස්සේ දෙසැම්බර් මාසයේ සුළු මුදල් වියදම 3300. වැරදීනේ. අපිට මෙතනම දීලා තියෙන 2800යි කියලා. සැප්තැම්බර් මාසයේ සුළු මුදල් වියදම හරි. කිව්වනේ. ඔක්තෝබර් මාසයේ සිට සුළු මුදල් අග්‍රිමය වැඩිවීම 300යි. ඒක වැරදීනේ. 300කින් නෙමෙයි වැඩි වෙන්නේ 500කින්. කලින් 3000 තිබ්බක දැන් 3500 වෙන්නේ. හරිනේ. ගැනුම් ජර්නලය. ගැනුම් ජර්නලය මොකද්ද? ලෙජර් ගිණුමක මූලික සටහන පොතේ මූලික සටහන පොතන්නේ. ඒක වෙනම කියලා දෙන්න යන්නේ නැහැ මම. සූකිරි විසින් තම ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන කිරි හත්ති 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම සටහන් කරන්නේ. කිරි හත්ති 10ක් තම නිවසේ උත්සවය. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික වැඩකට. කියන්නේ තම නිවසේ වැඩකට නිෂ්පාදනය කරපු කිරි හත්ති. එයා සල්ලි ගෙවලා නෙමෙයි ගැනිලි සිද්ධ කරනවා කියලා ඔය කියන්නේ. අපි ගැනිලි සිද්ධ කරද්දී ඒක දාන්නේ 3 පොදු ජර්නලයට. හරිනේ. ඊට පස්සේ 28ට එන්නේ. ණයගැතියකට දුන්වට්ටම් රුපියල් 1200ක් ව්‍යාපාරය විසින් සටහන් කර තිබූ ආකාරය දැක්වෙන දිත් සටහන පහත දැක්වේ. දුන්වට්ටම් ගිණුම හර කළ 2100ක් ණයගැති ගිණුම බැර කළ 2100ක්. දැන් අපි කරලා තියෙන්නේ මොකද්ද? දුන්වට්ටම් 1200 තමයි ඔය 2100ක් විදිහට සටහන් කරලා තියෙන්නේ. ඔක අපිට වැරදි නිවැරදි කිරීමක්. වැරදි නිවැරදි කිරීම වලට කළා නැද්ද දැන්? ඔක කොහොමද කරලා තියෙන්නේ පැයි. තව මාසේ නෝලෙලට. දුන්නට්ටම් 2100 1200 ඔය අතර වෙනස කීයද 900යි. හරි. ඉහත සටහන නිසා අපි ඔහොම කියවගෙන යමු. ශේෂ පරීක්ෂණය හරහා බැර තීරුව එකතුව අසමාන වේ. අසමාන වෙන්නේ නැහැ නේ මොකද හරහා බැර තීරුව වල 2100 2100 සමාන වෙලා දාලා තියෙනවා. අවිනිශ්චිත ගිණුමේ 900ක හර ශේෂයක් ඇති. මොකද මෙතන අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්නේ නැහැ. හේතුව මොකද හුවම මෙතන අපේ කියන්නේ එක ගිණුමක් කියන්නේ ඔයාලට කියලා දෙන්නේ නැත්තේ අහුවෙන වැරදි අහුවෙන නොවැරදි කියලා. ඒක මේක අහුවෙන්නේ නැති එක. එහෙම බලද්දි. මොකද හර බැර දෙපැත්තම සමානයි. ඒක නිසා අපිට අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්නේ හර හෝ බැර ගිණුමක වෙනසක් ඇති වුණොත් විතරයි. කියන්නේ ශේෂයන් අසමාන වන අවස්ථාවකදී විතරයි අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්නේ. ඊට පස්සේ දුන්නට්ටම් රුපියල් 900ක් වැඩියෙන් නියමිත ගිණුම වල සටහන් කර ඇත. අන්න ඒක තමයි උත්තරේ වෙන්නේ. 900ක් වැඩියෙන් නියමිත ගිණුම වල සටහන් කළානේ. 1200 එන්න ඕන එක 2100ක් විදිහට සටහන් කළා. වෙනස 900යි. දුන්නට්ටම් 900ක් වැඩියෙන් නියමිත ගිණුම වල වැරදි පැත්තට සටහන් කළා. ඒක නෑනේ. වැරදි පැත්තේ නෙමෙයි. ඉහත වරදින වැඩි කිරීමේ දිත්ත සටහන වන්නේ. දැන් අපේ එක දිත්ත සටහන වලට කියන්නද නැත්නම් ඔහම මේ හදලා දෙන්නද ඔහම? කියන්නේ T එකක් ගහලා හදන්නද නැත්නම් මෙහෙම කියන්න යන්නද? කරුවට කියන්න කොහොමද හොඳ?
කවුරු හරි මැසේජ් එකක් දාන්න. කෝ කමන්නේ නැහැ මෙහෙම කියන්න. දැන් දුන්නට්ටම් ගිණුම අපි දැන් මෙතන වෙලා තියෙන්නේ 1200 2100ක් විදිහට සටහන් කරපු එකනේ. ඒ කියන්නේ වැඩිපුර සටහන් කළා. අපි දැන් කරන්න ඕනේ මේ ගිණුම් දෙකටම වැඩියෙන් සටහන් කරපු එක අපි අඩු කරන්නනේ ඕන. ඒක අඩු කරන්නේ දුන්නට්ටම් කියන්නේ වියදමක්. වියදම අපි දැන් උතන වියදම් කියන්නේ හර ශේෂයන්නේ තියෙන්නේ. හර ශේෂයක් තියෙන නිසා ඔක බැර කරලා තමයි වියදම් අඩු කරන්න ඕන. ඊට පස්සේ ණයගිති ගිණුම දැන් සාමාන්‍ය හර ශේෂයේ තියෙන වත්කමක් ඒත් අපි මෙතන බැර කරානේ. වැඩිපුර අඩු කරලා තියෙන්නේ. බැර කරා කියන්නේ එතන අඩු වෙනවනේ වත්කම. වත්කම ඕනට වඩා වැඩියෙන් අඩු කරලා. ඒ නිසා අපි එකතු කරලා තමයි ඒක වැරද්ද නිවැරදි කරන්නේ. එතකොට එන්නේ ණයගිති ගිණුම හර 900යි දුන්නට්ටම් ගිණුම බැර 900යි කියලා. එතකොට ඒ තියෙන උත්තරය අංක 1. හරිනේ. ප්‍රශ්න අංක 30. සුපිරි ක්‍රීඩා සමාජයේ 2016 1 දිනට සිටි සමාජික සංඛ්‍යාව 200කි. එක් අයෙකුගේ මාසික සමාජික ගාස්තුව රුපියල් 50යි. හරිනේ. 2016 වර්ෂය තුලදී සමාජිකයන් 30 දෙනෙකු වර්ෂයට අදාළ සමාජික මුදල් ගෙවා නැත. 30 දෙනෙක් තාම මේ වර්ෂයට මුදල් ගෙවලා නැහැ. අපේ සමාජික සංඛ්‍යාව 200යි. ඒ වගේම එක්කෙනෙක්ගේ මාසික ගාස්තුව 50යි. මාසික ගාස්තුව එක පොඩ්ඩක් හරියට මතක තියාගන්න. මොකද අපි මෙතන වාර්ෂිකයක්දී මාසික ගාස්තුව දීලා තියෙන්නේ ඔබ 12න් වැඩි කියලා තමයි එක මේ කියන්නේ එක සමාජිකයෙක්ගෙන් වාර්ෂිකයට ගන්න ඕන මේ වර්ෂයකට ගන්න ඕන මුදල් ප්‍රමාණය. නැත්නම් වාර්ෂික ගාස්තුව එන්නේ. ඉහත ක්‍රීඩා සමාජය සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. හරි වැරදි ප්‍රකාශය ගත්තාන් පස්සේ අපි කියවන්නකො 2016 වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ දක්වන සමාජික මුදල් ආදායම. ඔයාලා දන්නනේ මෙතන මුදල් හම්බුනන් නැතත් අපි ආදායම හඳුනා ගන්නවයි කියලා 200ටම. ඒතර ඒ 200කින් අපිට ආදායම එන්න ඕන එක්කෙනෙක්ගෙන් වාර්ෂික ගාස්තුව කීයද 12 පායට එතන 600යි. 600යි 200 ගුණ කර කියන්නේ 1,20,000යි. වාර්ෂික අපේ ආදායම එන්න ඕන 1,20,000ක්. ඒක හරි. ඊට පස්සේ 2016 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ දක්වන සමාජික මුදල. දැන් අපිට සමාජික මුදල් කොච්චර හම්බෙලාද කියලා ලැබීම් හා ගෙවීම් ගිණුමේ තියෙන 1,02,000යි. කියන්නේ 30 දෙනෙක් අපිට ගෙවලා නැහනේ. 30 ගුණ කිරීම 600 කියන්නේ 18000යි. හරි. හරි 18000යි. එතන 18000 ගියන් පස්සේ 1,02,000යි. මොකද 30 දෙනෙක්ගෙන් තාම අපිට සල්ලි හම්බෙලා නැහැ. ඊට පස්සේ මාසික සමාජික මුදල් ආදායම 10000යි. හරි මාසික සමාජික මුදල් 10000 මේ ආදායම මාසික සමාජික මුදල් ආදායම 10000යි. මොකද 1,20,000ක් අපිට වාර්ෂික ආදායම තියෙන 12න් බෙදෙන් පස්සේ මාසෙකට එනවනේ 10000යි. පස්සේ වර්ෂයේ හිඟ සමාජික මුදල 1500යි. ඔන්න කෑවා. එතන 18000 තියෙනවා කලින් හොයාගත්තනේ. මෙතන 1500. ඒක වැරදිනේ. හරි. පහත ස්ථන් සඳහා නිවැරදි පිළිතුර තෝරන්න තියෙන්නේ. හරි. එතන දෙන්න. අපිට තියෙන්නේ ඍජු පිරිවැය, ඒ කියන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඍජු ශ්‍රම පිරිවැය, ඍජු වෙනත් පිරිවැය. ඒ ටික එකතු කරලා ඒකට හිස්තනක් එකතු කරලා දෙනවා. මොන හරි තව දෙයක් එකතු කරලා ඊට පස්සේ මුළු නිෂ්පාදන පිරිවැය තියෙනවා. දැන් උතන ඔකට අපි මේ තුන වෙනම ගත්තාන් පස්සේ අපි ඒවට කියන්නේ ප්‍රාථමික පිරිවැය කියලා. මේ ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරලා තමයි මුළු නිෂ්පාදන පිරිවැය ගත්තේ. ඔයාලට මතක ඇති. ඊට පස්සේ ඔය මුළු නිෂ්පාදන පිරිවැය තියෙනනේ. මුළු නිෂ්පාදන පිරිවැයට නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය. ඒ කියන්නේ වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රම, වක්‍ර වෙනත්. මොන ඒ වගේ දේවල් ටික එකතු කරලා තමයි අපි මුළු පිරිවැය හදාගත්තේ. හරිනේ. පස්සේ 32ට එමු. මැටි ගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක් පස් මිලදී ගැනීම සඳහා දරන ලද රුපියල් 8000ක්. එම ව්‍යාපාරයේ එන්නේ මැටි ගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක්. දැන් මැටි ගඩොල් ගත්තොත් ඒ නිෂ්පාදනය වෙනුවෙන් පස් කියන්නේ මොනවයි? ඍජු ද්‍රව්‍ය විදිහට තමයි අපිට ගන්න. මොකද ඍජු ද්‍රව්‍ය කියන්නේ අපි නිෂ්පාදිතය ගත්තාන් පස්සේ නිෂ්පාදිතය අපිට පේන්න තියෙනවා. කියන්නේ නිෂ්පාදිතය දැක්කයින් පස්සේ අපිට ඒකේ මුලින්ම ප්‍රධාන වශයෙන් තියෙන දෙයක් නම් ඒක අපිට ප්‍රාථමික පිරිවැයේ කොටසක්. ඒ කියන්නේ ඍජු ද්‍රව්‍යනේ. ඒ ඉන්ක විදිහට තමයි ගන්න වෙන්නේ. ඒ නිසා අපිට උත්තරේ එක විදිහට ගන්න වෙන්නේ ඒකේ. හරි. ඊට පස්සේ 2000 අපි 33ට යනවා. 2015 1 දින රුපියල් ලක්ෂ 6ක් වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි ඵලදායී ජීවිත කාලය වර්ෂ 5කි. එම කාලයේ අවසානයේ යන්ත්‍රයේ සුන්බුන් වගේ රුපියල් ලක්ෂයයි. 2016 12යි 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු සමුච්චිත ෂෙය
අපිට කියනවා 2015 ගන්න 2016 12:31 අහන්නේ. හරිනේ. ඔන්න අපි එහෙනම් ටයිම්ලයින් එකක් ගහගමුකෝ. එතන මැද්දේ 2015 1:1 1:1 හෙටෙද්දි 2015 12:31 මෙහෙටෙද්දි 2016 12:31 හරිනේ. මෙතනටදී අපේ යන්ත්‍රයේ වටිනාකම කීයද? ලක්ෂ 6යි. සුන්බුන්නගේ ලක්ෂයයි. හරිනේ. එතන ලක්ෂ 6යි සුන්බුන්නගේ ලක්ෂයයි. ඔයාලා දන්නවා අපි වාර්ෂික ෂෙයා ගණනය කරන්න යන්නේ අපේ පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදනවා පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා අපි ඵලදායී කියන්නේ ජීව කාලයෙන් බෙදනවා. දැන් මෙතන ඵලදායී ජීව කාලය ගත්තොත් වර්ෂ 5යි. දැන් ලක්ෂ 6ක් තියෙනනේ. ලක්ෂ 6න් ලක්ෂයක් අඩු කරන්න ඕනේ සුන්බුන්නගේ වර්ෂ 5යි. ඒතර ලක්ෂ 5 පහෙන් බෙදෙන පස්සේ වාර්ෂික ෂෙයා එන්නේ ලක්ෂයයි. වර්ෂයකට ලක්ෂ ගානේ ෂෙයා කරද්දී දැන් මේ මෙතන අවුරුද්දට ලක්ෂයක් ෂෙයා කරනවා. හරිනේ. ඊට පස්සේ මේ අවුරුද්දට තව ලක්ෂයක් ෂෙයා කරනවා. ඔය අවුරුදු දෙකට තමයි ලක්ෂයක් ෂෙයා කරන්නේ. දැන් ලක්ෂ දෙකක් ෂෙයා කරනවා. මේ 2016 12:31 වෙද්දී. ලක්ෂ දෙකක් ෂෙයා කරලා තියෙයි කියන්නේ මේ සමුච්චිත ෂෙයා ලක්ෂ දෙකක් කියලා පෙන්වන්න ඕන 2016 12:31 දින අවසානයේට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඒ උත්තරේ දෙකෙන් එකට. 34 2016 7:1 දින ව්‍යාපාරයේ ගොඩනැගිල්ල රක්ෂණය කර පොඩ්ඩක් නෝට් කරගන්න වාර්ෂික රක්ෂණ ගාස්තු ලෙස 18000ක් එදිනෙම ගෙවලා තියෙනවා. 7:1 දින වාර්ෂික රක්ෂණ ගාස්තු 18000ක්. ඒ කියන්නේ 7:1 කියන්නේ අවුරුද්ද මැද හරියටම. මාස 6කට පස්සේ. කියන්නේ 6:31 7:1. ඊට පස්සේ කියන්නේ මාස 6කට පස්සේ අරගෙන කියන්නේ 18000 ගෙවන්නේ අවුරුද්දකට. දැන් මාස 6කට නම් අපි බලන්නේ 18000න් භාගය අපි ගන්න ඕන වියදම විදියට. අපි දැන් නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. අපි ඒක කියවන්නකො බලන්න. දිනෙන් වර්ෂය සඳහා ලාභ හෝ ලාභ ප්‍රකාශයේ දක්වන රක්ෂණ ගාස්තු 18000යි. වැරදීනේ. එතකොට රක්ෂණ ගාස්තු වියදම එන්න ඕන මේකෙන් භාගයක්. මොකද 6:31 නැත්නම් 7:1 දිනටනේ අපි ගන්නෙ. ඊපස්සේ 2016 12:31 දිනට උපචිත රක්ෂණ ගාස්තු 9000යි. වැරදි. මොකද උපචිත නෙමෙයි 18000ක් අපි ගෙවලා වර්ෂයට අදාළ 9000යි කියද්දි අපි වැඩිපුර ගෙවලා තියෙන 9000. ජංගම වගකීම් නෑ ඒකත් නෙමෙයි. මෙන්න තියෙනවා. ඉදිරියට ගෙවුව රක්ෂණ ගාස්තු 9000යි. 2016 12:31 දිනට ඉදිරියට ගෙවුව රක්ෂණ ගාස්තු. මම ඒක හරිනේ. හරි. අපි අනිත් එකට යමු. ලොකු ගාණක් තියෙනවා හැබැයි. හරි. එනකො පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන 35 සිට 40 තෙක් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සුමුදු 2016 1 දින 3,30,000ක් යොදා ආරම්භ කර වෙළඳ ව්‍යාපාරයේ 2016 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආධුනික ගිණුම් ලිපිකරු විසින් පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශ පහත දැක්වේ. ඒ කියන්නේ ආධුනික ගිණුම් ලිපිකරු අනිවාර්යෙන් ඔක මොකක් හරි වැරද්දක් ඇති. මම වැරදි. ආදායම් වියදම් මොහොම දාන්නේ නැහැ නේ. අනිකුත් ගල ව්‍යාපාරයකට එද්දි. හරි. 35 මෙම ව්‍යාපාරය 2016 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය අහන්නේ. අපි බලමුකෝ. විකුණුම් පිරිවැය ඔයාලා දන්නවනේ විකුණුම් පිරිවැය ගණනය කරන විදිය. ආරම්භක තොගය ගන්නවා. ඒකට ගැනුම් එකතු කරනවා. ඊට පස්සේ අපිට මේ ගෙනීමේ කුලිය වගේ මොන හරි තියෙනම් ඒවත් එකතු කරන්න ඕන. ඒක එකතු කරලා අවසන් තොග අඩු කරලා පස්සේ විකුණුම් පිරිවැය එනවා අපිට. මෙතන ගත්තොත් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය අපිට අවසන් තොග දීලා නැහැ. දී බඩු ණයගැතිය මුදල් ශේෂ මෝටර රථ. ඔව් අවසන් තොගයක් දීලා නැහැ. අවසන් තොගයක් නැහැ කියන්නේ. කියන්නේ ව්‍යාපාරයේ අපි මිලදී ගත්ත තොග ටික තියෙනවා නම් ගැනුම් කරපු තොග ටික ඒ ටික ඒ අවුරුද්දේ හැම සම්පූර්ණයෙන්ම විකුණලා. හරිනේ. ඊට පස්සේ ගැනුම් දැන් අපි එමුකෝ විකුණුම් පිරිවැය හදාගන්න. 1,60,000යි ගැනුම් 5000ක් තියෙනවා ගෙන ඒමේ කුලී. වෙන මොනවත් නැහැ නේද? ප්‍රචාරණ ගාස්තු, ගෙවල් කුලී නැහැ. දුන්නත් මේ මොනවත් වෙන්නේ 1,65,000ක් තමයි විකුණුම් පිරිවැය විදිහට අපිට ගන්න වෙන්නේ. මොකද ආරම්භක තොගයකුත් නැහැ. අවසන් තොගයකුත් නැහැ. හරි 1,65,000 උත්තරේ 2. ප්‍රශ්න අංක 36. මෙම ව්‍යාපාරයේ 2016 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා 2016 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දල ලාභය වනුයේ. දැන් අපි හොයාගත්ත විකුණුම් පිරිවැය 1,65,000යි.
දල්ලාභය කියන එක ඔයාලා දන්න හොයාගන්න විදිහ අපේ විකුණුම් ආදායම තියෙනවා. විකුණුම් වලින් විකුණුම් පිරිවේ අඩු කරාට පස්සේ අපි ඉන්නේ කෙලින්ම දල්ලාභය. දල්ලාභයට ඊට පස්සේ වෙනත් ආදායම් එකතු කළා අනිත් අපේ බෙදා හැරීමේ පරිපාලන වෙනත් මූල්‍ය වියදම් ටික අඩු කරාට පස්සේ තමයි ශුද්ධ ලාභය හොයාගන්නේ. ඒ විදිහට ගත්තන් පස්සේ 2,50,000න් 1,65,000ක් අඩු කරාට පස්සේ අපිට 85,000ක් විදිහට උත්තරේ එන්න ඕන දල්ලාභය. මෙතන හැබැයි මේක විකුණුම් පිරිවේ හොයාගන්න එක වැරදුණයි කියන්නේ එතනින් පල්ලෙහාටදී ඒ ගානත් වර්ධිනවා. මෙම ව්‍යාපාරයේ 2016 12 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලද ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්විය යුතු ආයතන හා පරිපාලන වියදම් වල අපි අහන්නේ පරිපාලන වියදම්. පරිපාලන වියදම් වලට මොනවද සාමාන්‍යයෙන් එන්නේ? පරිපාලන වියදම් වලට ඇතුළත් වෙන්නේ ව්‍යාපාරයේ පරිපාලන කටයුතු වලට නෙවෙයි. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් විදුලි ගාස්තු, ගොඩනැගිලි රක්ෂණය කරලා තියෙනම් ඒවා, ගොඩනැගිලි කුලී, ඔන්න ඒ වගේම තමයි මේ පරිපාලන වියදම් වලට එන්නේ. දැන් මේ ටිකේ මෙතන තියෙන අයිටම් ටික ගත්තොත් ප්‍රචාරණ ගාස්තු වෙන්නේ නැහැ. ප්‍රචාරණ ගාස්තු වෙන්නේ බෙදා හැරීමේ. ගෙවල් කුලී අපිට ගන්න පුළුවන්. ගෙවල් කුලී බැංකු ණය පොලියේ ඉන්නේ මූල්‍ය. විදුලි ගාස්තු තියෙනවා ඒකත් වෙනවා පරිපාලන. ඒතර මේ දෙන්න විතරයි ඉන්නේ. දුන්නට්ටම් එන්නේ බෙදා හැරීමේ වියදම්. මොකද දුන්නට්ටම් බෙදා හැරීමේ වියදම් විදිහට ගන්නෙ ණයගැතියෝ ඉන්නනේ. ණයගැතියෝ ආයත් වෙන්නේ බෙදා හැරීමේ. කියන්නේ අපි ගනුදෙනු කියන්නේ අපේ භාණ්ඩ බෙදා හැරීමේ අදාළ වෙන ණයගැතියෝ සම්බන්ධ වෙන්නේ. එයාලා වෙනුවෙන් ගියපු වියදමක් විදිහට ගන්න අපි ඒ නිසා බෙදා හැරීමේ වියදම් වලට තමයි දාන්නේ. එතකොට මේ දෙන්න එකතු කරාට පස්සේ අපේ ඉන්න පරිපාලන වලට 14500ක්. 14500 මේ තියෙන උත්තරේ. තරංග 3. හරි. මෙම ව්‍යාපාරයේ 2016 12 31 දිනෙන් අවසන් වර්ෂය තුලදී මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලි ප්‍රමාණය. එතන මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලි ප්‍රමාණය හොයන්න තියෙනවා. එතන ව්‍යාපාරයේ වර්ෂය අවසානට ගිහිල්ලා අපේ මූල්‍ය තත්ත්වය බලනකොට උපචිත බැංකු ණය පොලි තියෙන 2500ක්. උපචිත බැංකු ණය පොලි 2500යි වර්ෂයේ පොලි, ඒ කියන්නේ වර්ෂයට අදාළ බැංකු ණය පොලි 6000කුයි තියෙනවා කියන්නේ අපි වර්ෂය තුල කිසියම් ප්‍රමාණයක් ගෙවලා ගෙවන්න ඉතුරු වෙන ටිකනේ මේ අපිට උපචිත බැංකු ණය පොලි කියලා එන්නේ 2500. කියන්නේ 6000න් 2500ක් අඩු කරාට පස්සේ අපි ගෙවපු මුදල එනවා ඊට පස්සේ. එතනින් 3500ක් එන්න ඕන. දැන් උත්තරේ 3500යි. මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලි ප්‍රමාණය. හරි. මෙම ව්‍යාපාරයේ 2016 1 දින සිට 2016 12 31 දිනට හිමිකමේ වැඩිවීම. හිමිකමේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ අපේ මේ ලාභ ලාභ ප්‍රකාශනයේ එන ශේෂයෙන්. එතන වැඩිවීම හෝ අඩුවීම තීරණය වෙන්නේ මෙන්න මේ ශුද්ධ ලාභය මත. ශුද්ධ ලාභය හෝ අලාභය මත. වැඩිවීම කියන්නේ ලාභයන් නම් අපේ ශේෂයේ හිමිකම වැඩි වෙනවා. අලාභයන් නම් හිමිකම අඩු වෙනවා. ඔතන අමතර ප්‍රාග්ධනය දුපුණක් කතාවක් කියලා නැති නිසා ගැන්විල් කළක් එහෙම මොනවත් කියලාත් නැහැනේ. ඒක නිසා අපිට මෙයා විතර ගන්න වෙන්නේ 56500 හිමිකමේ වැඩිවීම. හරි. මෙම ව්‍යාපාරය ප්‍රශ්නක 40. මෙම ව්‍යාපාරයේ 2016 12 31 දිනට මුළු අක්කම් හා මුළු වගකීම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මුළු වත්කම් හා මුළු වගකීම්. අපිට මෙතන මුළු වත්කම් ටික කෙලින්ම ගන්න පුළුවන් නේ. මේ උඩ තියෙන්නේ වත්කම් ශේෂය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් ටික තමයි උඩින් තියෙන්නේ. නිසා කෙලින්ම අපිට උඩ මෙන්න මෙතනට එන ශේෂේ මුළු වත්කම් ටික ගන්න පුළුවන් 4,75,000යි. එයා ගත්ත කමං පල්ලෙහා ගත්තේ තියෙන්නේ හිමිකම් දන වගකීම්. එතනින් උත්තරේ කෙලින්ම ගන්න පුළුවන්. මෙයා ඉන්නේ. මෙන්න මේක තමයි උත්තරේ ගන්න වෙන්නේ. අපි එකතු කරලම ගමු. මෙතන හිමිකමට අයත් වෙන අයිටම තියෙන්නේ ප්‍රාග්ධනයයි ශුද්ධ ලාභය විතරයි. මේ ටික ඔක්කොම 50යි 36යි 2500යි කියන්නේ ඔක්කොම වගකීම්. ඒ විදිහට ගත්තාන් පස්සේ 88යි 500ක් තියෙන වගකීම් අපිට මුළු වත්කම් ගන්න පුළුවන් 4,75,000ක් විදිහට. හරි. ඔයාලට මොනවද මේකේ ප්‍රශ්න තියෙද? ප්‍රශ්න තියෙන කවුරු මැසේජ් එකක් දාන්න නැත්නම් වොයිස් එකම කියන්න අවුලක් නැහැ. කරවට කියන්නකෝ. එහෙනම් මොකක් හරි අවුලක් තියෙනවා නම් දැන් මම කියලා දුන්නේ නේ. කො කවුරු මැසේජ් එකක් දාන්නකෝ. මොකක් හරි අවුලක් තියෙද? මැසේජ් එකක් එනකම් මම බලන් ඉන්නේ.
කාටවත් ප්‍රශ්න නැත්නම් මම මීටින් එක එන්ඩ් කරනවා. මෙසේජ් එකක් දාන්න එහෙම. ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් මම ඔන්න දැන් එන්ඩ් කරනවා. හරි.